පතුමල් වාරයයි කොහනදින් ගම පිරෙයි කැවුම් සුවඳ දතස පැතිරෙයි අවුරුදු නැකතට හැඩවෙයි ගොයම් කපා අහවරයි කැවිලි තෙවිලි රස දැනේ තියෙන දෙමළ කෑම වර්ග මේ මොනවද ඔයගොල්ලන් දන්නවා මේ මොනවද මේ රතු පාට තියෙන ඒවා මේ මොනවද උළුදු වඩේ මේ කෙසෙල් කිරි ටොෆි මේක මොකද්ද කියලා දන්නවද ඔයගොල්ලන් මොකද්ද මේ මේකට කියන්නේ පොංගල් බත කියලා මොකද්ද මේක මේකට දානවා කපුරු රටඉඳි මුන්දිරා පලං කජු අට කජු කැකුළු හාල් ගොඩාක් දේවල් දාලා තමයි මේ පොංගල් බත රසයට හදන්නේ. තේරුණාද? මේ පොංගල් බත කෝවිලේ තමයි හදන්නේ. තේරුණාද ඔයගොල්ලන්ට? ඔව්. මේ මොනවද? මේ මොනවද? තෝසේ. මේ තෝසේ කන හොදි එක. සාම්බාරු හොද්ද? අහලා තියෙනවා සාම්බාරු හොද්ද කාලා තියෙනව නේද? ඔව්. මේ තෝසේ ලුණු මිරිස්. මේ මොනවද? නෑ. ඉඩ්ලි. මොනවද? ඉඩ්ලි. මේ මොනවද? එතකොට මේ තමයි දෙමළ කෑම වර්ග. දැන් මේ තියෙන්නේ කැවුම් වර්ග. මේ කැවුම් වර්ගයේ නම කොණ්ඩ කැවුම්. මොනවද පුතේ? කොණ්ඩ කැවුම්. මේ තියෙන්නේ කොක්කේස්. වලට රසට පැණි දාලා තියෙනව නේද? ඊට පස්සේ මේ තියෙන මොන කැවුම් වර්ගයේද? ඊට පස්සේ අපේ සිංහල ගෙදර කෑමේ තියෙනවා අපි තවලෑස්ති මේක අපේ කෑමේසෙට සිංහල අලුත් කෑමේසෙට අලුතෙන් එකතු වෙලා තියෙන කෑම. මෙන්න තියෙනවා මස්කට්. මොනවද ඒ? මස්කට්. දෙමළ ගෙදර කෑමේසේ වගේමයි සිංහල ගෙදර කෑමේසෙත් තියෙනවා පැණි වලලු. අපේ ඒවා කන්න කෙසෙලොත් අපේ කෑමේසේ තියලා තියෙනවා. දැන් මතකයිද කෑමේසේ තියෙන කැලි මොනවද කියලා? එහෙනම් ඔන්න ටී-ෂර්ට් එක කියමු. මේ මොනවද? එරිබත්. මේ මොනවද? මේ මොනවද? ඕකේ. ඔව්. කෙසෙල්. මේ මොනවද පුතේ? මේ මොනවද? අතින් මියා බොහොම යොහුසුනේ උදව්වට සම්බන්ධකොට මේ රබානේ තමයි අනිත් කට්ටියට සංවේදනය කරගත්තේ අලුත් අවුරුද්දට උදා වුණා. අලුත් අවුරුද්දේ මේන අපි සූදානම් මේ විදිහට බොහොම ලස්සනට චාරිත්‍රාක් ඉපරන්න තියෙන අයිදා නීතියේ ගම්මැද්දේ ගෙදරට ඒකාශී වුණු අපේ සිංහල ජනයා මේ රබාන වාදනය කරලා තමයි තමන්ගේ සතුට ප්‍රකාශ කරන්නේ. පතුමල් වාරයයි කොහනදින් ගම පිරෙයි කැවුම් සුවඳ දතස පැතිරෙයි අවුරුදු නැකතට හැඩවෙයි ගොයම් කපා අහවරයි කැවිලි තෙවිලි රස දැනෙයි උළු රටතම කිරි ඉතිරෙයි බත් මාසේ අසිරියයි